ඉතින් කොහොමද ඔයාලට අදත් විශේෂ රීඩින් එකක් අරගෙන තමයි ඔයාලගේ ළඟට ආවේ. ඉතින් මෙන්න මේ ටැරොට් කාඩ් 4න් ඔයාගේ ආදරය ගැන විශ්වයෙන් ලබා දීලා තියෙන පණිවිඩ මොනවද කියලා දැනගෙන තමයි අද ආවේ. ඉතින් ඔයා ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාම සිංගල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දෙන්න අතර දුරස්ත භාවයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දෙන්න අමනාප වෙලා වෙන් වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හැමෝම අදාළ වෙන විදිහට තමයි මේ ටැරොට් කාඩ් 4 තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මේ හැම එකකින්ම ඔයාට ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. ඉතින් අද කලෙක්ටිව් රීඩින් එකක් තමයි අරගෙන ආවේ. අවසානම කාඩ් එක තමයි විශේෂතම කාඩ් එක. ඒක නිසා මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳෙන්න කියලා මම ඔයාලට ආදරයෙන් ඉල්ලා සිටිනවා. මෙන්න මේ කාඩ් 4 ඇතුලේ ආදරයේ හැම රහසක්ම හැංගිලා තියෙනවා. ඉතින් අපි එකින් එක ඒ රහස් මොනවද කියලා බලමු. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. ඒක නිසා ඔයාට මේක අදාළ වෙන දේ විතරක් ඔයා බාර ගන්න. අනිත් ටික අමතක කරලා දාන්න. අපි මේ රීඩින් වලින් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට වෙන්න තියෙන දේ සහ ඔයාට මඟ පෙන්වන්න. අපි මොකක් හරි ප්‍රශ්නයක් ඉදිරියේදී ඔයාට එන්න තියෙනවා නම් ඒක මඟ ඇරව ගන්න සහ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණොත් ඒකට අපි කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියලා කලින්ම දැනගන්න. ඉතින් එහෙනම් අපි යමු රීඩින් එකට. මම තම්නේල් එකේ මේ කාඩ් 4 දැම්මා. ඉතින් ඒක දැකලා නම් ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ. ඔයාට අනිවාර්යයෙන්ම රෙසිනේට් වෙනවා. මොකද මම විශේෂිතම කාඩ් 4ක් තමයි ඒකට තෝරගත්තේ. ඒ කාඩ් 4ට ඔයාගේ හිත ගියා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට මේක රෙසිනේට් වෙනවා. ඔයාට තවමත් ආදරවන්තයෙක් හරි ආදරවන්තයක් හරි නැත්තම් ඔයාට ගොඩාක් අදාළ වෙනවා මේ රීඩින් එක අද. ඔයා යම් දෙයක් ගැන බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් මේ දවස් ටිකේ. ඒ කියන්නේ මොකක් හෝ රිසල්ට් එකක් එනකන් එහෙම නැත්තම් විවාහක යුවලක් නම් දරුවෙක් ගැන එහෙම නැත්තම් විදේශගත වෙන්න මෙන්න මේ වගේ දෙයක් ගැන බලාපොරොත්තුවකින් ඉන්නවා නම් එහෙම නැත්තම් රැකියා අවස්ථාවක් මට මේක ලැබෙයිද නොලැබෙයිද කියලා අන්න ඒ වගේ ප්‍රශ්නාර්ථයක් තියෙන තැනක නම් ඔයා ඉන්නේ. ඔන්න ඔයාට වඩාත් ඇකියුරේට් වෙනවා මේක. ඒ වගේම පහුගිය දවස්වල ඔයා ගොඩක් ඒන්ජල් නම්බර්ස් දැක්කනම් විශ්වයෙන් ඔයාට මොකක් දෝ යමක් ගැන ඉඟයක් දිගින් දිගටම දුන්නා නම් ඔන්න ඔයාටත් මේක ඇකියුරේට් වෙනවා. ඒ වගේම ඔයා හරි ඔයාගේ පවුලේ හරි කවුරු හරි කෙනෙක් හරි පවුලේ සමාජිකයන් පිරිසක් හරි කුමක් හෝ සුබ කටයුත්තකට සූදානම් වෙමින් සිටිනවා නම් ඔන්න ඔයාටත් මේක ඇකියුරේට් වෙනවා. ඒ වගේම ඔයා ආදරය කරන කෙනා සෝෂල් මීඩියා හරහා ඔයාට ලැබුණා නම් ඒ කියන්නේ ඔයා නොදන්න කෙනෙක්. ඔයා සමහරක් විට මෙයාව ඇත්තට කවදාවත් දැකලා නැති වෙන්න ඇති. එයා ඔයාව එයාගේ හැඩරුව අඩුම ගානේ දැක්කේ සෝෂල් මීඩියා වලින් පමණයි. හැබැයින් දැකපු නැති කෙනෙක් නම් ඒ කියන්නේ මේක මට තවත් විස්තර කරනවා නම් ඔයාගේ ළඟම හිතවතෙක් හරි ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් හරි කැම්පස් එකේ එහෙම නැත්නම් ගමේ එහෙම කෙනෙක් නැතුව ඔයා කවදාවත් දැකපු නැති කෙනෙක් නම් අහම්බෙන් හම්බෙච්ච සෝෂල් මීඩියා වලින් අහම්බෙන් හම්බෙච්ච කෙනෙක් නම් එහෙම නැත්නම් මේක තව විදිහකින් කියනවා නම් ඔයාට ගෙදරින් හරි යාළුවෙක්ගේ මාර්ගයෙන් හරි ආපු ප්‍රොපෝසල් එකක් නම් මේ ආදරය හෝ ඔයාගේ හිතේ ඉන්න කෙනා අන්න එහෙනම් ඔයාට මේක වඩාත් ඇකියුරේට් වෙන්න ඉඩකඩ වැඩි. ඒ වගේම ඔයා ආදරය නිසා යම් ද්‍රෝහී වීමක් වෙන්වීමක් වැරදි වටහා ගැනීමක් බලාපොරොත්තු සුන්වීමක් මෙන්න මේ වගේ දෙයක් නිසා ඔයාගේ හිත රිදිලා නම් තියෙන්නේ. මෙන්න මේ කාරණාවත් ඔයාට අදාළ වෙනවා. මොකද මම මේ ගැන අන්තිමේදී කතා කරනවා මාත් එක්ක අන්තිම වෙනකන් ඉන්න වීඩියෝ එකේ මම මෙන්න මේ ගැන කතා කරනවා. මේ රීඩින් එක මම අන්තිමටම දෙනවා. එහෙනම් මේ වගේ සිටුේෂන් එක නම් ඔයා ඉන්නේ ඔයාට
ඔයාටත් මේක අනිවාර්යයෙන්ම ඇකියුරේට් වෙනවා. ඒ වගේම මේ දවස් ටිකේ ඔයාට කිසිම දෙයකට කිසිම වැඩකට හිත ෆෝකස් කරගන්න බැහැ නම් හිත එක තැනක නැත්තම් අතීතයේ මතක් වෙනවා නම් අතීතය මතක් කර හිත පෑරෙනවා නම් හිත නොසන්සුන් නම් ඔන්න ඔයාටත් මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. හරි අපි එහෙනම් යමු රීඩින් එකට. හරි පයන්කරින්ද ඩබස්. හරි මට පේන්නේ දැන් වර්තමාන තත්ත්වය ඔය දෙන්නගේ ආදරය හරි ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ හරි වර්තමාන තත්ත්වය තමයි මේ කාඩ් එකෙන් පෙන්නන්නේ. මම පොසිටිව් පැත්ත ගැන කතා කළොත් ඔය දෙන්න අතර තදබල ආකර්ෂණයක් සහ ආත්මීය බැඳීමක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම ඔය දෙන්න එකිනෙකාට ගරු කරන එකිනෙකාගේ අදහස් තේරුම් ගන්න සුසංයෝගී සම්බන්ධතාවයක් මෙහි පේන්න තියෙනවා. මෙතන තියෙන හුදෙක් කායික ආකර්ෂණයක් විතරක්ම නෙමෙයි එකිනෙකා කෙරෙහි ඇති දැඩි විශ්වාසය සහ වංකභාවය. ඒක ඔය දෙන්න එකතු වුණාමත් ගොඩාක් ශක්තිමත් බවක් දැනෙනවා. ඒ වගේම ඔය දෙන්නට දෙන්න නැතුවම බෑ. සමහරක් වෙලාවට සෑහෙන ප්‍රශ්න එනවා ඔය දෙන්නට. ඒ කියන්නේ ඔය දෙන්න රණ්ඩු වෙනවා බැනගන මට ඔයාව නම් එපාමයි කියලා. ඒ වුණාට ඒ කොච්චර ප්‍රශ්න ආවත් කොච්චර රණ්ඩුන සමහරකට ඒත් බ්ලොක් කරනවා සමහරක් වෙලාවට. ඒත් ඔය දෙන්නට ඔය දෙන්න නැතිවම බැරි අවස්ථාවක් තමයි තියෙන්නේ. කියන්නේ එයා නැතුව ඔයාට හුස්මක්වත් ගන්න බැහැ වගේ තමයි ඔයා ඉන්න සිටුවේෂන් එක. ඉතින් ඒක පොසිටිව් පැත්තක්. එතකොට නෙගටිව් පැත්ත ගැන කතා කළොත් මේ කාඩ් එකේ මතක තියාගන්න තෝරා ගැනීම සහ සංසන්දනය කිරීම ගැනත් මේකෙන් පෙන්නනවා. එතකොට සමහර විට ඔය දෙන්නගේ ජීවිතේ වැදගත් තීරණයක් ගන්න බැරිව දෝලණය වෙමින් තියෙන්න පුළුවන්. සම්බන්ධතාවය වෙනුවෙන් කැපවීමේදී යම් බයක් සැකයක් හිතේ මතුවෙන්න පුළුවන්. ඒ වගේම අනිත් අයගේ අදහස් එහෙම නැත්නම් බාහිර බලපෑම් නිසා ඔය දෙන්න අතර යම් ව්‍යාකූලත්වයක් ඇතිවීමට ඉඩ තියෙනවා. ඉතින් මතක තියාගන්න ඔය දෙන්නගේ අර බැඳීම ශක්තිමත් බැඳීමක්නේ. එතකොට ඒක නිසා පිටින් එන කට්ටියට එයාගේ අම්මා වෙන්න පුළුවන්, එයාගේ සහෝදරිය වෙන්න පුළුවන්. ඉතින් ඒ පිට මිනිස්සු හින්දා හෝ පිට යම් සිදුවීමක් නිසා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයාගේ පැත්තෙන් වෙන්න පුළුවන්. ඔය දෙන්න අතර ප්‍රශ්න ඇති කරගන්න එපා. සැකය කියන දේ සහ අර සංසන්දනය කිරීම ටිකක් තියෙනවා. ඔයා යාවා කියන හැ ඔයාට බැයිද යා වගේ වෙන්න. ඇයි ඔයාට බැරි යා වගේ වෙන්න. සමහරක් විට එයාගේ අම්මා ගැනම කියන්න බෑ. ඇයි ඔයාට බැරි අපේ අම්මක් වගේ වෙන්න. අන්න ඒ වගේ පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයක් පෙන්නනවා වර්තමාන තත්ත්වය. ඉතින් ඒ වගේම තවත් මේකේ පෙන්නන දෙයක් තමයි ඔයාලා දෙන්නගේ තියෙන සංනිවේදනයේ අඩුව lack of communication සහ පැරණි සිත් රිදවීම් තවමත් හිතේ තියාගෙන සිටීම. සමහර විට අතීතයේ සිදු වැරදි හෝ බිඳුණු විශ්වාසයන් නිසා වර්තමාන සම්බන්ධතාවයට සැකයක් හෝ බියක් ඇති වෙන්න පුළුවන්. එකිනෙකාට රහස් තබා ගැනීම හෝ සැබෑ හැඟීම් සංගවාගෙන සිටීම නිසා දුරස්ථභාවයක් නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා. ඉතින් එයාගේ ටිකක් ඇති හැමදේම කියන්නේ නැති ගතියක්, නිකන් යම් යම් දේවල් හංගන ගතියක්. සමහරක් විට ඒක එයාගේ ස්වරූපය වෙන්නත් පුළුවන්. හැමදේම කියන්නේ නැහැ. නමුත් බොහෝ විට පරණ අමිහිරි අත්දැකීමක්. ඒ කියන්නේ ඔය දෙන්නගෙන් කාගෙන් හරි වෙච්ච වැරද්දක් තවමත් ඔය දෙන්නගෙන් කෙනෙක් ඒක හිතේ තියාගෙන පාර ඉන්නවා අනිත් කෙනාගේ හිත. මෙන්න මේ වගේ සිටුවේෂන් එකක් පෙන්නනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට මගහරව ගන්න පුළුවන්. දැන් අතීතයක්මනේ. ඉතින් අතීතයේ වෙච්ච වැරද්දක් හෝ මොකක් හෝ යම් සිදුවීමක් නැවත මතක් කර ඒක හිත රිද්ද ගන්න එක
අපිටම අපේ හිතටම ඒක හොඳ දෙයක් නෙමෙයි. සහය ඒ දේ කරනවා නම් එයාටත් ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද අපේ හිතේ තියෙන කුණු අපිත් එක්ක තියෙන අපිට විශ්වයේ ආකර්ෂණය හරිම අඩුවෙන් හම්බෙන්නේ, ඒ වගේම ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ හිතේ තියෙන ඒ වගේ ඍණාත්මක අදහස් අපි අයින් කරන්න ඕන. එතකොට ඔය දෙන්නටම සතුටින් ඉන්න පුළුවන්. හරි, ඔයාලට මේකට ගයිඩන්ස් ලැබෙනවා. පළවෙනි දේ තමයි අවංකව අදහස් හුවමාරු කරගන්න. ඕපන් කමියුනිකේෂන්. ඔයාගේ හිතේ තියෙන බය, සැකය හෝ බලාපොරොත්තු සහකරුට හෝ සහකාරියට කෙලින්ම කියන්න. රණ්ඩු වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳගන්න. රණ්ඩු වෙනවා කියන දේ විසඳුමක් නෙමෙයි. ඒක නිසා හරිම ආදරෙන් දෙන්නත් එක්ක කතා කරලා හැමදේම විසඳගන්න බලන්න. ඒ වගේම දෙවනි දේ තමයි සමතුලිතතාවය රැකගන්න. බැලන්ස් කියන දේ ඉම්පෝර්ටන්ට්. ආදරය කියන්නේ ලබා ගැනීම විතරක් නෙමෙයි. දීමත් ඇතුළත් දෙයක්. දෙදෙනාටම සමාන අයිතිවාසිකම් සහ ගෞරවය හිමිවිය යුතුයි. ඉතින් ඒක නිසා ඔයාගේ පැත්තෙන් කතාව විතරක්ම හිතා නැතුව මට මේ දේ වුණා, මම මෙහෙම කළා, මම ඔයාට මෙච්චර ආදරේ, මම ඔයාට අරක කළා, ඔයාට අරක දුන්නා කියලා ඔයාගේ පැත්තෙන් විතරක්ම නැතුව එයාගේ පැත්තිනුත් හිතන්න. ඔයා ආදරේ වැඩියෙන් දෙන්න. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි බාහිර පුද්ගලයන්ට ඉඩ නොදෙන්න. protect your boundaries. ඒ කියන්නේ ඔය දෙන්නගේ ප්‍රශ්න වලට තුන්වෙනි පාර්ශවයක්, මිතුරන් හෝ නෑදෑයින්, බොහෝ වෙලාවට ඔයාගේ අම්මා වෙන්න පුළුවන්, අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලට ඉඩ නොදීමට වග බලා ගන්න. මේක ගොඩාක්ම වැදගත් දෙයක්. ඔය දෙන්න විතරයි ජීවිතේ. ඔය දෙන්න පටන් ගත්තා නම් ජීවිතේ අවසාන වෙනකන් ජීවත් වෙන්නේ ඔය දෙන්නත් එක්ක පමණයි. ඒක නිසා පිට කවුරුවත් අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සු අපේ ජීවිතයට ඇවිල්ලා ටික කාලෙකින් ආපහු යන මිනිස්සු, ඇවිල්ලා යන්න ආපු මිනිස්සු. මගේ අම්මා වුණත්, ඔයාගේ අම්මා වුණත්, ඔයාගේ තාත්තා වුණත්, සහෝදරයෝ වුණත්, ඒ හැමෝම ඔයාගේ දරුවෝ පවා ඔයාගේ ජීවිතයට ඇවිල්ලා යන්න ආපු මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඉන්න මිනිස්සු නෙමෙයි. ඉතින් ඔයාගේ ඔයාත් එක්ක ජීවත් වෙන්න, ඔයාගේ ජීවිතේ මැරෙන කල්ම ඔයාත් එක්ක ජීවිතේ සැප දුක බෙදා ගන්න ඉන්නේ ඔයාගේ පාර්ට්නර්. ඒක නිසා කිසිම පාර්ශවයක් ඔයාගේ සහ ඔය දෙන්නගේ අතර මැදට ගෙන්න ගන්න එපා. සමස්තයක් විදිහට බැලුවාම ඔය දෙන්න අතර තියෙන්නේ තාමත් සුන්දර සහ ගැඹුරු ආදරයක්. පොඩි මතභේද හෝ අභියෝග ආවොත් අවංකකම සහ ඉවසීම තියෙනවා නම් මේ සම්බන්ධතාවය තාමත් සාර්ථක විවාහ ජීවිතයක් හෝ දිගු කාලීන ස්ථිර බැඳීමක් දක්වා ගෙන යන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. හරි, බලමු අපිට ලැබෙන ඊළඟ පණිවිඩය මොකක්ද කියලා. The moon. Okay, thank you. ඔය දෙන්නගේ ආදරය අහම්බයක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ආදරවන්තය, එහෙම නැත්නම් ඔයාගේ සැමියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අසම්මත ආදරයක් වීමත් ඉඩකඩ තියෙනවා. එහෙම දෙයක්ත් පෙන්නනවා. ඉතින් ඒක අහම්බයක් නෙවෙයි. ඒක දෛවෝපගත සිදුවීමක්. අපි කියන්නේ soul connection එකක් කියලා. ඒ වගේ තමයි පේන්නේ. එකිනෙකාගේ අදහස් ගැලපීම, එක වගේ සිටීම සහ එකට සිටින විට දැනෙන සැනසීම ඉතාමත් ඉහළයි. දෙදෙනා කෙරෙහි දැඩි ආකර්ෂණයක් වගේම සමාන ආදරයක් තියෙන. සමහරක් විට එයා මේක කියලාත් නැතුව ඇති. ඔයාට ඒක කිව්වේ නැතුණාට එයාගේ හිතේ ඔයා ගැන ලොකු ආකර්ෂණයක් මේ වෙලාවේ තියෙනවා. ඒක ඔයාට පෙන්වන්නේ නැතුව ඇති. එයා පොඩ්ඩක් ගණන් උස්සනවා ඇති මේ දවස් ටිකේ. ඔයාට දැනෙනවද එයත් එක්ක ඉන්නකොට ප්‍රශ්න අමතක වෙනවා වගේ, කියන්නේ හරියට පා වෙනවා වගේ, මේ වගේ හැඟීමක් දැනෙනවද? කියන්නේ මෙයා තමයි මම ජීවත් වෙන්න ඕනි කෙනා, කියන්නේ මගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕනිම කෙනා වගේ හරිම සැහැල්ලු හැඟීමක් දැනෙනවද එයත් එක්ක ඉන්නකොට? ඒ වගේම සමහරක් වෙලාවට ගොඩක් දේවල් සමානයි. ඔය දෙන්නගේ පාට කැමැතිම, ඒ වගේම අඳින්න ඕනේ විදිහ, සමහරක් විට ගොඩක් දේවල්, ඒ කියන්නේ සමහරක් විට නමේ අකුරු පවා. එහෙම නැත්නම් ආස දේවල්, සමහරක් විට රැකියාව,
ඒ වගේ ගොඩක් දේවල් හිතලා බලන්න ඔය දෙන්නගේ ගොඩක් සමානකම් තියෙනවද කියලා. ඒ වගේම කැමති අකමැති දේවල් සමහරක් විට එයා මොන හරි පළතුරකට උදාහරණයක් විදිහට දූරයන් වලට කැමති නැත්තම් ඔයාත් කැමති නැහැ. ඒ කියන්නේ වගේ නිකන් අර ඔය අකමැති දේවල් වලට එයාත් කැමති නැහැ. ඒ වගේම ඔයා කැමති දේවල් වලට එයාත් කැමති. හරීම පර්ෆෙක්ට් කියලා හිතන කෙනෙක්ද ඔයා. කියන්නේ ඔයාට යාව ජීවිතේ ලැබුණොත් ඔයා තමයි ගොඩක්ම වාසනාවන්තය හරි වාසනාවන්තිය හරි වගේ දැනෙන ලොකු ගෞරවයක් එක්ක තියෙන ආදරයක්ද තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ආදරේ පොසිටිව් පැත්ත. ඉතින් හරීම කාම් සෙන්සිටිව් ආදරයක් මේක. ඒ වගේම මේකේ පොඩක් නෙගටිව් සයිඩ් එක. ඒ කියන්නේ අපි අවධානය යොමු කළ පැත්තකුත් තියෙනවා. පොඩි නෙගටිව් සයිඩ් එකක් තියෙනවා. අර ඔය දෙන්න එකිනෙකා මත ඕනිවට වඩා යැපීමට පටන් ගැනීම අවදානම කියන ගොඩාක් අතිශය ආදරය කිරීම. අපි ඕනිම දෙයක් අපි ගත්ත කෑමක් වුණත් ඕනිවට වඩා නම් ඒක අපේ ශරීරයට අහිත කරයි. ඕනිම දෙයක් හිතන්නකෝ. ඕනිම දෙයක් ඕනිවට වඩා නම් ඒක අනිවාර්යයෙන්ම අහිත කර වෙනවා. ඉතින් ආදරෙත් එහෙමයි. ආදරේ ඔයා ගොඩාක් දුන්නොත් ඔයා ඕනිවට වඩා ආදරය කළොත් ඒක විස වෙන්න පුළුවන්. කෑමක් වුණත් එහෙමයි. අපි කියන්නේ අර කිරිත් විස වෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි කොච්චර හොඳ දෙයක් වුණත් ආදරය ආත්මාර්ථකාමී වෙලා අර ඕනිවට වඩා එයා මත්තෙම ජීවත් වෙනවා කියන දේ එයා නැති වුණොත් ඔයා මැරෙන්න සයිස් එකට වගේ ආදරය කරන එක ඒක හරිම අහිතකරයි. මේ වගේ දෙයක් පේනවා එකෙන්. හැම දෙයකටම ජීවිතේ මුණ දෙන ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒක නිසා ඕනිවට වඩා තමන්ගේ අම්මට තාත්තට වුණත් සහෝදරයෙක්ට වුණත් ඕනිවට වඩා ආදරය කිරීම, ඕනිවට වඩා උදව් කිරීම, ඕනිවට වඩා යැපීම අපි දෙමව්පියන්ගෙන් වුණත් ගත්ත යුතු සීමාවක් තියෙනවා. එයාලගෙන් වුණත් ඕනෙවට වඩා උදව් ගත්තොත් අපි අමාරුවේ වැටෙනවා. හැමදේම එහෙමයි. ඕනිම දෙයක් මම මේ දැන් විස්තර කළා ඇති කියලා හිතනවා. මෙන්න මේක හරිම අවදානම්. මෙන්න මේක ගොඩක් පෙන්නනවා මේ ඔයා ඉන්න සිටුේෂන් එකේ. ඔයා හිතලා බලන්න ඔය දෙන්නගේ ආදරයට මේක ගැලපෙනවද කියලා. එහෙමනම් ඔබ අදාළ කරගන්න. ඔයාගේ සතුට සම්පූර්ණයෙන්ම අනිත් පුද්ගලයා මත විතරක් රඳා පවතිනවා නම් ඒ කාලයත් එක්ක පීඩනයක් වෙන්න පුළුවන්. තේරෙනවද? සම්බන්ධතාවය ඇතුලේ තමන්ගේ පෞද්ගලික අනන්‍යතාවය සහ නිදහස නැති නොකර ගැනීමට වගපලා ගත යුතුයි. ඒ කියන්නේ පර්සනල් ස්පේස් එක තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම. මොකද හැම තිස්සෙම එයාට මැසේජ් කරනවා, කෑවද බිව්වද කියලා හොයලා බලනවා. එයාටත් ඒක සමහරක් විට වදයක් වෙන්න පුළුවන්. ඒක ඔයාටත් වදයක්, ඔයාගේ මානසික සෞඛ්‍යයට වදයක්. ඔයා ගැනත් ඔයා හිතන්න. ඉතින් අපි බලමු කාඩ්ස් වලට අදාළව අවසාන පණිවිඩ. ඉතින් මම ඔයාලත් එක්ක කිව්වා මේක අවසාන රීඩින් එක වෙනකම් මාත් එක්ක ඉන්න කියලා එක විශේෂ දෙයක් නිසා තමයි කිව්වේ. මම හිතනවා මෙන්න මේ රීඩින් එක ඔයාලට ගොඩක් ඉම්පෝටන්ට් වෙයි කියලා. මොකද මේ The Star එහෙම නැත්නම් බලාපොරොත්තුව සහ සුවපත් වීම කියන රීඩින් එකට අදාළව තමයි මම මේක කරන්නේ. ඉතින් අපි බලමු මොනවද ලැබෙන පණිවිඩ කියලා. ඉතින් මේක 100%ක් හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඒක නම් මම ආපහු මතක් කරනවා. ඉතින් යම් ද්‍රෝහිවීමක්, වෙන්වීමක්, වැරදි වැටහීමක් හෝ බලාපොරොත්තු සුන්වීමක් නිසා මේ වෙලාවේ ඔයාගේ හිත දරා ගන්න බැරි තරම් රිදෙනවා ඇති. සමහර විට ඔයා ආදරය කළ කෙනාගේ ලැබුණු වචන හරි හැසිරීම නිසා ඔයාගේ හදවත කෑලි කෑලි වලට කඩලා දාලා වගේ තමයි දැන් ඔයාට දැනෙන්නේ. මේ වේදනාව නිසාම, ආදරය නිසාම තනිකමක්, පාළුවක් සහ ජීවිතය ගැන විශාල කලකිරීමක් ඇති වෙලා තමයි ඉන්නවා මේ අවස්ථාවේදී. ඉතින් මේ තම්නේල් එක නිසා මේ වීඩියෝ එක දකින්නත් හේතුව ඒක නිසා තමයි. නැත්තම් මෙච්චර දසදහස් ගණනක වීඩියෝ අතරින් ඔයා මගේ වීඩියෝ එක ක්ලික් කරලා මේ වීඩියෝ එකෙත් අවසාන වෙනකම් අහන්න හේතුව මේ පණිවිඩය ඔයාට දෙන්න අවශ්‍යම වූ නිසා වෙන්න ඇති. මේ ගත කරන කාලය ඔයාට විශාල පාඩමක් උගන්වනවා. ඒ ආදරය කියන්නේ මොකක්ද? කවුරු ඔයාට නැති වුණත්, කවුරු ඔයාට රිද්දුවත්, ඔයාව දාලා ගියත් ඔයාගේ ආත්ම අභිමානය සහ සැබෑ සත්‍ය කියන දේ මොකක්ද කියලා තේරුම් බේරුම් මැතුව වටහ ගන්න.
වටහා ගැනීමට අවස්ථාවක් ඔයාට උදා වෙලා තියෙනවා. මේ වේදනාව තමයි ඔයාව ජීවත් කරවන්නේ. ඔයාව නිර්මාණය කරන්නේ. අඬන්න අවශ්‍ය නම් අඬන්න, හැඟීම් හිර කරගෙන ඉන්න එපා. තේරුණාද? මේ 5 of cups කාඩ් පතෙන් අපිට පෙන්වන්නේ පෙරළුණු බඳුන් දෙස බලා හඬන පුද්ගලයෙක්. එතකොට මේකේ තේරුම අපි නෙගටිව් පැත්තට ගත්තොත් මේ කාඩ් පතෙන් කියන්නේ ඔයා තවමත් ජීවත් වෙන අතීතයේ කියන එකයි. අහිමි වෙච්ච ආදරය, වෙච්ච වැරදි හෝ බිඳුණු සිහිනයක් ගැන හිතමින් ඔයා නිරන්තරයෙන්ම පසුතැවෙනවා. ඇයි මට මෙහෙම වුනේ? මම මොකද්ද කරපු වැරද්ද කියන සිතිවිලි සිරගයක ඔබ හිර වෙලා ඉන්නවා. ඒ වගේම මේ වේදනාව නිසා ඔබේ ජීවිතේ තවමත් ඉතිරි වෙලා තියෙන හොඳ දේවල් දෙස බලන්න ඔයා අපොහොසත් වී ඉන්නවා. ඒ කියන්නේ ඔයාට මේ වේදනාව නිසා ඔයාගේ ජීවිතේ ගොඩාක් සාර්ථක ජීවිතයක් වෙන්න ඕනේ. ඔයා සමහරක් විට රැකියාවක්, හොඳ රැකියාවක් කරන ඔයාට මුදල් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට හොඳ පවුලක් ඉන්න පුළුවන්. නමුත් ඔයා ඒ හැම දෙයක්ම ඒ ඔයාගේ ජීවිතයේ තියෙන හොඳ දේවල් අමතක කරලා මේ බැඳීම නිසාම හිරගයක ජීවත් වෙනවා වගේ ඒ ගැනම හිත දුක් වෙවි. ඔයා නිකරුණේ ඔයාගේ තියෙන ඍණාත්මක දේවල් මේ විශ්වයට මුදා හරිමින් තමයි ඉන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ යම් හේතුවක් ඇතුව. ඉතින් ඔයාට වෙච්ච නරක දේ වුණත් හොඳ දෙයක් අරගෙන ජීවිතේට පාඩමක් අරගෙන ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඔයා බුද්ධිමත් විය යුතුයි. ඉතින් ඒ වගේම මේකේ මේ රූපේ ඉන්න පුද්ගලයා පසුපස තවමත් නොපෙරළුණු සර්ව සම්පූර්ණ බඳුන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අපිට දෙන පණිවිඩය තමයි හැමදේම ඉවර නැහැ. ඔයාට ආදරය කරන පවුලේ යහළුවන් හෝ ඔබේ අනාගතය තවමත් සුරක්ෂිතයි. ඔයා කල යුත්තේ අතීතයේ දෙස බලා හැඬීම නතර කර හැරී බලලා ඉතිරි වී ඇති දේ අගය කිරීමමයි. හරිද? ඊට පස්සේ මේ වේදනාවෙන් මිදෙන්නේ කොහොමද? ගයිඩන්ස් ලැබිලා තියෙනවා. පළවෙනි දේ තමයි සුවපත් වීමට කාලයක් දෙන්න. ඔයාට රිදවපු දේවල් වලින් ඈත් වෙලා ඔයාගේ හිත සුවපත් කරගන්න කාලය ගන්න. ඉතින් මේ වෙලාවේ මට ඔයාට දෙන්න තියෙන උපදෙස් තමයි ඔයා කාලය ගන්න. භාවනා කරන්න. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. දැන් මම වීඩියෝ එකක් දැම්ම මෙඩිටේෂන් සම්බන්ධව අපේ රූපය කොහොමද ලස්සන කරගන්නේ කියලා. අපේ ඇතුළාන්තයෙන්ම අපි පිරිසිදු වෙලා අපේ රූපය බාහිර පෙනුම ලස්සන කරගන්න. ඒකට මට ගොඩාක් හොඳ කමෙන්ට්ස් හම්බුණා. ගොඩක් අය කියලා තිබ්බා ඒක අහන්න ගත්තට පස්සේ ගොඩාක් හිත නිමුණා. ඒ වගේ මේ වීඩියෝ ඒක අහන්න ගත්තට පස්සේ ගොඩාක් ඒන්ජල් නම්බර්ස් දැක්කා. ඒ වගේම තව එක්කෙනෙක් කියලා තිබ්බා එයා ජොබ් එක ගැන කනස්සල්ලෙන් හිටියාට ඒක අහලා උදේ ඇහුවේ ජොබ් එකට ඉන්ටර්විව් එකක් ලැබුණා. ඉතින් ඒ වගේ ගොඩාක් සුබ දේවල් වෙනවා අපි භාවනා කරන්න ගත්තාම. ඉතින් ඔයාලට මතක් කරනවා මගේ වීඩියෝ එකක් තියෙනවා භාවනා කරන්න. ඉතින් ඒ වගේම තව වීඩියෝස් ඕන තරම් තියෙනවා. ඔයාලට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වයට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. කවුන්ට් කරන්න ඕනිම විදිහක කුමන හෝ ආකාරයේ භාවනාවක් කරන්න මේ කාලය පහු වෙනකන් ඔයාගේ හිත පරිස්සම් කරගන්න ඔයා වග බලාගත යුතුයි. ඉතින් ඒ වගේම ඔයා රිද්දවපු දේවල් වලින් ඈත් වෙලා ඔයාගේ හිත සුවපත් කරගන්න ස්වභාව ධර්මයත් එක්ක කාලය ගත කරන්න. ඔයාගේ සතුට වැඩි වෙන දේවල් වල නිරත වෙන්න, යාළුවොත් එක්ක ඉන්න. ඒ වගේම ඊගාව ගයිඩන්ස් එක තමයි නව බලාපොරොත්තුවක් ඇති කරගන්න. මේ අඳුරු රාත්‍රිය හැමදාම තියෙන්නේ නැහනේ. අහසේ තරුවක් පායනවා වගේම ඔයාගේ ජීවිතයට අලුත් ආලෝකයක්, අලුත් ආදරයක් සහ සැබෑ සතුටක් ළඟදීම එනවා. විශ්වය කෙරෙහි විශ්වාසය තියන්න කියලා තමයි දෙවෙනි ගයිඩන්ස් එක අපිට හම්බෙන්නේ. ඒ වගේම තුන්වෙනි දේ තමයි Tamanට ආදරය කරන්න. අන් අය වෙනුවෙන් හඬා වැළපීම නතර කර මුලින්ම Tamanට ආදරය කරන්න පටන් ගන්න. මීට වඩා ගොඩාක් වටින කෙනෙක්, මීට වඩා ගොඩක් දේවල් ලැබීමට සුදුසු කෙනෙක් ඔයා.
ඉතින් ඒක නිසා කෙනෙක් ගැනම හිත දුක් වෙවි කාලය නාස්ති කරන්න එපා. මොකද අපේ ජීවිතේ හරියම කෙටි කාලයක් අපිට තියෙන්නේ. මේ කාලය ඉක්මනටම ගෙවිලා යනවා. දැන් හිතන්නකෝ වගේ වයස දැන් අවුරුදු 2-3කට කලින් ඔයා හිටපු වයස නෙමෙයි දැන් තියෙන්නේ. ගොඩාක් අපි ඉක්මනටම වයසට යනවා. මොකද මේ 20 ගණන් වල වයස ඉක්මනටම යනවා. ඊට පස්සේ 30 ගණන් වලට එනවා, 40 ගණන් වලට එනවා. 40 ගණන් වලින් පස්සේ අපේ ජීවිතේ බොහොම ඉක්මනට අපි වයසට යනවා. ඉතින් ඒ වයසට යන ඒ කාල සීමාවෙදී ජීවිතයට සතුට ගේන පුද්ගලයන් පමණක් අපේ ජීවිතය ළඟ තියාගන්න, මතක තියාගන්න. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ අපේ ඔය වටේ පිටේ ඉන්න මිනිස්සු ඉන්නව නේද? හැමදාම එකම විදිහට අපිට සපෝට් කරන කට්ටිය විතරක් පොඩි සර්කල් එකක් හදාගන්න. ඒක තමයි ඔයාට විශ්වයෙන් ලැබෙන ලොකුම පණිවිඩය. වටේ පිටේ ඉන්න හැමෝම ඔයාගේ ජීවිතේ බෙදාගන්න සුදුසු අය නෙමෙයි. Lamborghini එකට තියෙන්නේ සීට් දෙකයි. ඒ කියන්නේ ඔයාගේ සාර්ථකත්වය වැඩි වෙන්න ඔයාගේ වටේ පිටේ ඉන්න මිනිස්සු නිකම්ම නැති වෙලා යනවා. අන්තිමටම ඉතුරු වෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයා බෙදාගත යුතුම පුද්ගලයන් කිහිප දෙනෙක් විතරයි. ඒක නිසා ඔය අනවශ්‍ය යාළුවෝ, අනවශ්‍ය සම්බන්ධතා, ඒ වගේ දේවල්, අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරන්න එපා. ඔබේ දියුණුවට, ඔබේ සුවසෙත සැලසෙන දේවල් විතරක්ම වෙනුවෙන් කාලය වැය කරන්න. මොකද අපිට හිතක් බිඳුනට පස්සේ ආපහු හදනවා කියන එක හරියම අමාරු දෙයක්. ඒ කියන්නේ මේ වචනෙන් කියන්න බෑ. වචනෙන් කියන්න තරම් අමාරු ලොකු වේදනාවක් පහු කරගෙන අපිට යන්න පුළුවන් නම් ශක්තිමත්ව ඒ අමාරු කාලෙන් පස්සේ අපිට උදා වෙන්නේ ඉතාමත් සුන්දර සහ අපිට වඩාත් සුව පහසු කාලයක්. ඉතින් අන්නේ කාලේ එනකම් මේ ගෙවන අමාරු කාලය අමාරුවෙන් හරි අල්ලගෙන, හයියෙන් අල්ලගෙන ඉන්න බලන්න. මොකද ඊට පස්සේ එන ලෝකය, එන ජීවිතය ඔයාට මේක නැවත ඉපදීමක් වගේ. දැන් අපිට අපි ආදරය කරන කෙනෙක් අපිට ද්‍රෝහි වුණොත් ඒ කෙනා ආපහු අපිට ඒ දේ කරනවනේ. දැන් කොච්චර කිව්වත් එකම වැරද්ද දෙපාරක් වුණත්, තුන් පාරක් වුණත් වැරද්දමයි. ඉතින් එක පාරක් කෙනෙක් ද්‍රෝහි වෙනවා කියන්නේ මම කියන්නේ එයා ජීවිත කාලෙටම ද්‍රෝහියෙක්. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් අපිට සිද්ධ වුණොත් අපි හිත හදාගෙන අනිත් පැත්ත හැරිලා යන්න තරම් හිත ශක්තිමත්, ධෛර්යවන්ත පුද්ගලයෙක් වෙන්න ඕනි. නැත්නම් අපේ ජීවිතය දිනන්න හරියම අමාරුයි. මේක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි විශ්ව ආකර්ෂණ නීතියෙන් අපිට කියන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම හොඳ දේවල් අනිත් මිනිස්සුන්ට දෙන්න. ඒ වගේම ඔයාට එතකොට හොඳ දේවල් ආකර්ෂණය වෙනවා. ඔයා හැමතිස්සෙම අතීතය ගැන හිත පසුතැවි දුක් වෙවි ඔයා මේ විශ්වයට නෙගටිව් එනර්ජිස් මුදා හැරියොත් ඔයාට ආපස්සට ලැබෙන්නේ නෙගටිව් දේවල්ම විතරයි. ඒක නිසා ඔයාගේ හිත හදාගන්න භාවනා කරන්න. භාවනා කරන්න කියන දේ තමයි ඔයාගේ හිත දරුණු විදියට බිඳිච්ච කෙනෙක් නම් ඔයා මේ අවස්ථාවේදී ඔයාට ලැබෙන තියෙන පණිවිඩය තමයි භාවනා කරන්න, මෙඩිටේෂන් කරන්න. ඔයාගේ හිත සංසුන් කරගන්න කුමක් හෝ දෙයක්. හොඳම දේ තමයි අපිට මේ විශ්වත් එක්ක තියෙන මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙන තියෙන හොඳම ක්‍රමය තමයි භාවනා කරන එක. ඉතින් ඔයා භාවනා කරන්න. ඒ වගේම භාවනාවට සවන් දෙන්න. ඔයා බෞද්ධ කෙනෙක් නම් පන්සල් යන්න. එහෙම නැත්නම් ඔයාගේ යමක් කුමක් හෝ ආගමක් ඔබ අදහනවා නම් ඔබ ඒ ආගමට දහමට ලැබී ස්ථානයකට යන්න. ඒ ස්ථාන කෝවිල වෙන්න පුළුවන්. ඔයා ඒ දේවල් කරන්න. එතකොට මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔයාගේ හිතේ තියෙන දුක වේදනාව තුනී කරගන්න පුළුවන් වේවි මතකට හෝ. ඉතින් ඔයාට විශාල ද්‍රෝහීකමක් සිද්ධ වෙලා දැන් මේකෙන් පෙන්වන්නේ සුළුපටු දෙයක් නෙමෙයිනේ, ලොකු ද්‍රෝහීකමක් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඒකට මට ඔයාට කියන්න බෑ එයාට අපව සමාව දෙන්න එහෙම කියලා. ඉතින් මට ඔයාට කියන්න තියෙන දේ මේකේ ඔයාට ලැබිලා තියෙන පණිවිඩය තමයි අවසාන වශයෙන් Tamanට ආදරය කරන්න කියන දේ. ඉතින් මගේ රීඩින් එක මම අවසන් කරනවා. ඔයාලට මොකක් හෝ දෙයක් ඔයාගේ ආදරේ සම්බන්ධව දැනගන්න ලැබෙන්නද කියලා මම විශ්වාස කරනවා. ඉතින් බොහොම ආදරෙයි. මේ හැමදේම ඔයාට සර්ව සම්පූර්ණයෙන්ම හරියන්න නැති වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්, ඔයාට දෙයක් ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මගේ සතුට, මගේ ප්‍රාර්ථනාව. ඉතින් තවත් මේ වගේ ලස්සන රීඩින් එකකින් ඉක්මනටම හම්බෙමු.